බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරී දෙක ශ්‍රේණියට අදාළ කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමට තමයි අද ක්ලාස් එක යොදාගත්තේ. එතකොට දැන් පෙබරවාරි 2 තමයි බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරී විභාගේ තියෙන්නේ. මාව ඇහෙනවද? ඇහෙනවද කියලා පොඩ්ඩක් chat box එකට දාන්න. ඇහෙනවද කියලා chat box එකට දාන්න. අන්ත මම මාව ඔයාලට ඇහෙනවද කියලා? ඇහෙනවනේ. හරි. එතකොට බස්නාහිර පළාත් සංවාද නිලධාරී විභාගේ පෙබරවාරි 2 පැවැත්වෙනවා. දැන් හැමෝම එකට ලේස්ට් වෙලා ඇතිනේ. EB දෙවනි EB එක කියන්නේ ටිකක් ආයතන සංග්‍රහය කොටස සහ කාර්යපරිපාටික රීති කොටස ටිකක් ගැඹුරෙන් අහන තැනක් නේ. ගැඹුරෙන් මේ ප්‍රශ්න අහනවනේ. පළවෙනි EB එක වගේ ගිණුම් ක්‍රම සහ කාර්යාල ක්‍රම කියන කෑලියෙන් නැහැ. ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි තියෙනවා. එතකොට අද මම දාගත්තේ ආයතන සංග්‍රහය සහ කාර්යපරිපාටික රීති කියන කොටස ඔයාලට කියලා දෙන්න. ඒකේ එන පේපර් එකක්. එක පේපර් එකක්. එතකොට එතෙන්දී දැනට ඔයාලා පාඩම් කරලා ඇති. මොකද පිට මේ පේපර් එක කරනවා කියලා සම්පූර්ණ සිලබස් එක මුලින් ඉඳලා කරන්න වෙලාවක් නැහැ දැන්. ඒ නිසා මම හිතනවා දැන් ඔයාලා ඒකේ තියෙන කොටස් වලට නැත්නම් ආයතන සංග්‍රහය සහ කාර්යපරිපාටික රීති කියන කොටස් වලට අදාළව සිලබස් එක ඔයාලගේ ඔළුවේ තියෙනවා. ඒ සිලබස් එකට අදාළ දැනුම ඔයාලගේ ඔළුවේ තියෙනවා කියලා හිතනවා. දැන් ඔයාලට මම නිකන් පෙන්නන්නම් මොනවාද ඔයාලා සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන කියලා විභාගයට යන්න කලින්. ඒකට විභාගයට යන්න නම් විභාගය එනවා ඔයාලට මෙන්න මේ ටික. මම හිතන්නේ ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇතිනේ. පේනවනේ නේ. ඔව් මෙන්න මේ ටික තමයි ඉන්නේ. යාවෙලානේ. හරි. සංවාද නිලධාරී දෙක ශ්‍රේණිය අයට එක විෂයන් දෙකක් තියෙනවා. ආයතන සංග්‍රහය සහ කාර්යපරිපාටික රීති එක පේපර් එකක්. අනිත් එක මුදල් රැකුවා සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඒකට අපි කතා කරන ආයතන සංග්‍රහය සහ කාර්යපරිපාටික රීති කියන ප්‍රශ්න පත්‍රයට ලකුණු 40ක් ගන්න ඕන අවම. නැත්නම් මේකටත් ලකුණු 40ක් ඒක වෙනස් වෙයි. හරි. ඒක නේ මම කතා කරේ විෂය නිර්දේශය. විෂය නිර්දේශයේ ආයතන සංග්‍රහයේ 6 7 8 පේනවනේ ඔයාලට. ආයතන සංග්‍රහයේ මෙන්න මේ ටික තමයි ඔයාලට එන්නේ. 6 7 8 12 13 14 17 24 25 26 27 28 30 33 47 48. එතකොට මේකෙන් 47 48 කියන්නේ විනය කොටස. විනය ආයතන සංග්‍රහය දෙවනි කොටස විනය. විනය කියන කෑල්ලේ සම්පූර්ණ පොතම 47 සහ 48 විතරයි තියෙන්නේ. ඔරේ පොතෙන් ඕන තැනකින් අහන්න පුළුවන්. ඊළඟට 1 2 3 4 5 නැහැ. ආයතන සංග්‍රහයේ 1 2 3 4 5 පරිච්ඡේද නැහැ. හැබැයි රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපරිපාලක රීති කියන කොටස තියෙනවා. ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ 1 සිට 5 පරිච්ඡේද වෙනුවට තමයි රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපරිපාලක රීති සංග්‍රහය හැදුවේ. එතකොට 1 ඉඳලා 5 ආයතන සංග්‍රහය 1 ඉඳලා 5 දක්වා තියෙන සියලුම කොටස් ටික රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපරිපාලක රීති සංග්‍රහය ඊට වඩා විස්තරාත්මකව තියෙනවා. ඒ කියන්නේ ඔයාලට 1 ඉඳලා 5ක් තියෙනවා. ඒක තියෙන්නේ රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්යපරිපාලක රීති කියන කෑල්ල ඇතුලේ. ඒතර 1 ඉඳලා 5 තියෙනවා. පළවෙනි දෙවෙනි පොත විනය කාණ්ඩේ තියෙනවා. ඒතර 6 7 8 9 10 නෑ. 12 13 14 17 15 16 නෑ. ඊළඟට ආයි 24 25 26 27 28 30 33
කියන කැලේ ටික තියෙනවා. ඒ කියන්නේ ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න බැරි තරම් චූටි කැලේ පරිච්ඡේද පුංචි පරිච්ඡේද තමයි අතහැරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අ, ආයතන සංග්‍රහයේ වැඩි පරිච්ඡේද සංඛ්‍යාවක් නැත්නම් සම්පූර්ණම ආයතන සංග්‍රහයේ පොතම වගේ මේ සිලබස් එකට අදාළ වෙනවා. අයිති වෙනවා. ඒ නිසා ඔයාලා දැන් ඒක ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. අද වෙනකොට. මොකද තව දවස් තියෙන්නේ සතියක් විතරනේ නේ. ඒ සතියේ වැඩේ කරන්න නම් ඒක දැනගන්න ඕන. අපි ආයෙම පේපර් එකට. පේපර් එක. හරි. එතකොට මම ඒක ඔය ආයතන සංග්‍රහය ඔය පරිච්ඡේද වලින් සමහරක් දාලා බලන්න බරන පේපර්ස් බලලා හදලා තියෙනවා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හතරක්. ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හතර බැලුවාම ගොඩක් වෙලාවට ඔයාලට විභාගයට උත්තර ලියන්න ලොකු උපකාරයක් හම්බ වෙයි. නැත්තම් මගේ ක්ලාස් වලට ආපු අය ඇති සමහර අය එහෙම ඉන්නවනම් ඒ ක්ලාස් එකේ මම කරපු ටික ඇති. හරි. ඒ ක්ලාස් එකට මන් දීලා තියෙන පේපර් මං හිතන්නේ 7ක් හෝ 8ක් සහ ඒකට අදාළ පිළිතුරු දුන්නා. එතකොට මේ පේපර් 7 හෝ 8 ඔයාලා බලාගත්තා නම් ඒකේ උත්තර ටික බලාගත්තා නම් ඒ ඇති. ආයෙ වෙන මුකුත් බලන්න ඕනෙත් නැහැ. එතකොට කරුණු දෙක. තුන්වෙනි කරුණ මගේ එක පේපර් එකක් අන්තිමට දුන්න පේපර් එක ක්ලාස් එකේ ඒක ලියලා එවලා තිබ්බ එක මිස් කෙනෙක් ඒක බලලා එවන්න කියලා මම ඒක ආට හෙට දවසේ ඇතුළත බලලා එවන්න. හරි. ඒක කරුණු තුනයි. හරි. එතකොට ඔය කරුණු තුන තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලාකින් ප්‍රශ්න පත්‍ර ටික බලා ගන්න. ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු බලා ගන්න. ඊට අමතරව ආයතන සංග්‍රහ ඔය කොටස් ටික ඔයාලට ලේසියෙන් දැන් අද වෙනකම් බලලා නැත්නම් ලේසියෙන් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද ඔය පොතේ පිටු 500ක් විතර තියෙනවා. අනිත් පොතේ පිටු 100ක් විතර තියෙනවා. පාරිපරිපාටික රීති සංග්‍රහය තව පිටු 250 300ක් තියෙනවා. ඒ නිසා මේ අද බලා ගන්න බැරි වෙයි. ඉතින් අපි මේක කතා කරගෙන යමු. ඔයාලට ලොකු සහයෝගයක් හම්බෙයි මේ පේපර් 4 කරනකොට විභාගයට උත්තර ලියන්න.